අයිබෝවන් අද අපි මේ වීඩියෝ එකෙන් ඔබට අරගෙන ඉන්නේ PDF ෆයිල් කිහිපයක් කොහොමද අපි තනි PDF එකක් බවට කන්වර්ට් කරන්න කියලා. ඒ සඳහා අපි සාම්පලයක් වශයෙන් PDF ෆයිල් 3ක් අරන් තියෙනවා, separate PDF ෆයිල් 3ක්. මේ සඳහා අපි යොදා ගන්නවා I love PDF වලට Google එකේ සර්ච් කරලා ගන්න පුළුවන් I love PDF කියන online PDF tool එක. මේක free tool එකක්. මේක open කරගෙන අපිට open කරගත්තම මෙතන පෙන්වු කරනවා ටයිල් කිහිපයක්. ඒකේ අපි merge PDF කියන එක අපි යොදා ගන්නවා අපේ වැඩ සඳහා. ඊට පස්සේ එතෙන්දී අපිට එනවා ඒ අවශ්‍ය කරන PDF ෆයිල් ටික සිලෙක්ට් කරගන්න තැනක්. එතනින් අපි select PDF file කියන option එක කළා. අපි download වලින් මේ අවශ්‍ය PDF file ටික attach කරගන්නවා. ඊට පස්සේ අපිට මේ platform එකේ දකින්න පුළුවන් මේ PDF file තුන separate file තුනක් විදියට upload වෙලා තියෙනවා. මෙහිදී අපිට අවශ්‍ය විදියට මේ layout එක වෙනස් කරගන්න පුළුවන්. එහාම කරගෙන ඒ ටික අවශ්‍ය විදියට layout එක වෙනස් කරගෙන අපිට මෙතන merge PDF කියන option එක දීලා තියෙනවා. එතනින් අපි merge කර ගැනීම සිදු කරනවා. merge කර ගැනීම සිදු කරාට පස්සේ අපිට එනවා download merge PDF කියන option එක. එතනින් අපි file එක download කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින්දී අපිට පුළුවන් මෙතන අපිට ඇත්තටම එන්නේ ඒ platform එකේ නමත් එක්ක I love PDF merge කියන එක. ඒක අපිට අවශ්‍ය විදියට ඒක rename කරගැනීම සිදු කරන්න පුළුවන්. ඒ අවශ්‍යයි මම මෙතන 1 2 3 all කියන නමින් PDF එක save කරගන්නවා. එතෙන්දි සිදු වෙන්නේ ඇත්තටම මේ PDF ෆයිල් එක අපිට පේනවා තනි ෆයිල් එකක් විදියට merge වෙලා තියෙනවා. ඇත්තටම මේ tool එක හරි පහසු tool එකක්. ඔබට මේ tool එකෙන් අපිට ඉදිරියේදී තවත් වීඩියෝ කිහිපයකින් තවත් option කිහිපයක් මම ලබා දෙන්නම්. එහෙනම් බොහොම ස්තුතියි.